අන්තිම සෙබලා ගැන තොරතුරු එනකොට මම ගියා දඹුල්ලෙන් බැහැලා මාතලේ පාරේ ගිහිල්ලා තවත් කිලෝමීටර් 7-8ක් ගිහිල්ලා ඇතුළට හැරිලා ඔහොම ලොකු දුරක් ගියා. ගියාම මම එක ගෙදරකට ගියා පුතෙක් එක කාන්තාවක් ඉන්නවා. ඇය තමයි අන්තිමටම මැරිච්ච සෙබලාගේ බිරිඳ. අන්තිමටම මැරුණේ 17 ගැමුණු රෙජිමේන්තුවේ ජයසේකර. එතකොට ජයසේකරව මැරිලා මං යනකොට අවුරුදු 14ක් වගේ ගෙවිලා. අප තාත්තා හිටියා මාත් එක්ක කතා කළා. පුතා අන්තිම නිමාඩුවේ ආපු විස්තර ගොඩක් කියන්න පටන් ගත්තා. මම අම්මා තාත්තට මේක කිව්වේ නෑ. මගේ බලාපොරොත්තුව තිබුණේ මේ බුක් ලොන්ච් එකට ජයසේකරගේ අම්මා හරි තාත්තා හරි ගෙනල්ලා ඔබේ පුතා තමයි අවසානයේටම මේ යුද්ධේ මැරිච්ච කෙනා බව කියන්න. ගිය පෙබරවාරි 5 වෙනිදා එතුමා මිය ගියා. තමුන්ගේ පුතා තමයි මේ යුද්ධයේ අන්තිම සෙබලා හැටියට මිය ගියේ කියලා නොදැන තාත්තා මිය ගියා. මම ඒක ගැන හරියට කනගාටු වෙනවා. කොහොම නමුත් ඒ සොහන බලන්න ගිය වෙලාවේ ඒ සොහන වටේ මහ කැලේ අපි එලි කරගෙන වගේ ගියේ. මම ඔබට එක පොරොන්දුවක් වුණා. කවදා හරි දවසක අද හසලක ගාමිණී ගාවට අලදිනීගේ මොනිමන්ට් එක ගාවට මිනිස්සු යන ඕන තරම් ඉතිහාසයේ අවසාන සෙබලා බලන්නත් කවුරු හරි මෙතෙන්ට එයි කියලා. කැටවලලා තියෙයි, තොරන් ඉදි වෙයි, පුන් කලස් තියෙයි. අඩු ගානේ ඉටිබන්දමක් හරි ගහන්න කවුරු හරි එයි කියලා. ඔබේ ගේ පිටිපස්සේ ජනේලේ ඇරියාම තියෙන්නේ උගුරැස්ස ගහක්. ජයසේකර අන්තිම නිමාඩුවේ මේ උගුරැස්ස ගහ ගාවට ඇවිල්ලා පුතාවත් වඩාගෙන යන්න අධිමතික නිමාඩුවෙන් හදනකොට ඔබ කියනවා නොගින් ඉන්න බැරිද කියලා. ජයසේකර දැනගෙන හිටියා යුද්ධයේ අන්තිම හරිය. පොඩ්ඩක් කොහොම ඉන්න මේ පාර ගිහින් එනකොට යුද්ධය ඉවරයි. සමහරට යනකොටමත් ඉවර වෙලා තියෙයි. ඊට පස්සේ අපි වෙන දිහාකට ට්‍රාන්ස්ෆර් එකක් හදාගමු. එතකොට මට හැමදාම පුතයි වෙයි බලන්න පුළුවන් වෙයි කියලා උගුරැස්ස ගහ ගාවදී කිව්වා. හැබැයි ඒ ගිය නිමාඩුවේ තමයි ජයසේකර මිය ගියේ. අදත් ඔබේ ගෙදර ජනේලේ කුස්සිය ජනේලේ අරිනකොට ඒ උගුරැස්ස ගහ එහෙමම තියෙනවා. සුගන්ධිකා මේකේ පිදුමත් මම දීලා තියෙන්නේ ඔබට අවසන් සටනේ මියගේ අවසන් බිරිඳ හැටියට මේ පිදුම මම ඔබට මේ ගෞරවණීය පිළිගැනීම සුගන්ධිකාට කරදිය සුළඟට සුසුමක් හැරදා මොර කුටියේ